ලේඛන කලාවෙන් ගේය පද රචනයෙන් පැදි නිර්මාණයෙන් දේශන පැවැත්වීමෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින පරිපාලනයෙන් ජාත්‍යන්තර සම්මාන දිනු ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල රොනාල්ඩෝ මහත්මිය විසින් ලස්සන සුන්දර දේශයක් වෙනුවෙන් සෑම දිනකම තම මුහුණු පොතේ සටහන් කළ උදෑසන සිතුවිලි ඇසුරෙන් ලියූ FB කවි සංකල්පනා නම් වූ කෘතිය දොරට වැඩුම බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු වුණා. අපට මේ පරිපලේ දකින්නට පුළුවන්. අපි බොහෝම ගෞරවයෙන් ආරාධනා කරමු ඒ සඳහා. දිත්වාව අපි ශක්තිය දෙමින් ජීවිතය දිනන්නට පෙරදරන අපි ආදරණීය ප්‍රධාන ලේකම්තුමියට නේද? ඒ වගේ. ඒකයි බල වැඩි. මානවයේ ඔබ වෙනදා අතුට වේදිකාවක් පිටපත් තුන. අද ඔබතුමිය වෙනුවෙන් ආර්යරත්න කළුආරච්චි මැතිතුමා අපේ රටේ ප්‍රවීණ කලා නොවැම්බර් 26 වෙනිදා රාත්‍රී බොහෝ දෙනෙකුට ආතරු මතකයක් එක්කල දිනයක් වුණා. ඒ මූසල රාත්‍රියේ තම ඇස් දෙක පන පිටම ඒ රුදුරු ජනකඳට තම ආදරණීය මව පියන් ගසගෙන යන FB කවි සංකල්පනා කෘතියේ පළමු පිටපත දිට්පා වෙසනෙන් මවහා පියාමිය ගිය මැටිගහතැන්නේ පදිංචි විශ්මිත සඳරුවන් සිසුවාට පිළිගැන්වීම විශේෂත්වයක්. මැටිගහතැන්න පිහිටි විශ්මිත පුතාගේ ගෙදර අද නැත. අම්මා තාත්තද නැත. ඒ දිට්වා පරදවි. අද ඔහු භද්‍ර යමුනේ තරුණයෙක් ලෙස සිහින ප්‍රතිබලිමින් නැගී සිටී. නුඹේ හිතේ ඒ හයියට මම ගොඩක් ආදරේ පුතේ. මේ කවි පොත නුඹේ නාමයෙන් පුතේ. හිත පුතුනි ඔබේ අනාගතයට සුබ පතන්නට ඔබට ශක්තියක් වෙන්නට ඒ ආදරණීය අම්මා කෙනෙක්ගෙන් ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. මාතෘ ස්නේහය කියන්නේ දරුවකින් දරුවට වෙනස් වෙන දෙයක් නෙවෙයි. වැදුම්මම හැදුම්මම එකම දරුවන්ට එසේ කුසින් බිහිවිය යුතුම නැහැ මමක් වන්නට දරුවෙකුට. ඒ ආදරණීය සෙනෙහස පූජා කරන මොහොත අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය අද දවසට ජන්මදිනයේ දවසේ අද එතුමිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ සුවිශේෂී දිනයක් ජීවිතයේ අමතක නොවන දවසක් බවට පත් වුණා. පළාතේ රාජ්‍ය සේවකයන්ට අභිමානනීය දිනයක් වෙනවා. ඔවුන් වෙනුවෙන් සුබ සෙනුයි මේ පිදුම. සමන්ත විද්‍යාරත්න මැතිතුමනි එතුමන් වෙතයි මේ එක්කම තමන්ගේ ප්‍රාණ සම ස්වාමියා අද එක් වෙනවා. ආදරණීය අම්මා අද එක් වෙනවා. ඒත් එක්කම මේ රවීන්ද්‍ර බණ්ඩාර ගරු පාර්ලිමේන්තු නායක මැතිතුමා ගරු නගරාධිපතිතුමා ඔය පළාත් පුස්තකාල සේවා ඉතින් අද අයට එවන්නු ඔහු අපේ මේ පොත අරගෙන ගෙදර ගිහිල්ලා රන් වටුණු එපා රන් සලුද එපා සෝසසු නිවාලන ආදරේ උණුසුමට තුරුළු වී සනසෙන්නේ ඉඩක් දෙනු මැන මෙමට මේ කියන්නේ තමන්ගේ අම්මා මේක සාමාන්‍ය පොතක් එලි දක්වන එකක් නෙමෙයි. මේක ගොඩක් දෙනෙක්ගේ මිහියුමක පවුලක එකතු වෙලා කටයුතු කරපු තැනක වැඩක්. ඒ අවශ්‍යතාවය තමයි පළවෙනිම කාරණේ. ඇමතිතුමත් හැම වෙලේම අපිට කියනවා
අපේ ගවර්නර් සර් කියනවා මේගොල්ලන්ට වැඩ වැඩි වෙලා මොකක් හරි වෙයිද කියලා මගේ නිලධාරීන්ට. ඒක නිසා සුබ සාධනය ගැන අපි හිතලා කරන වැඩක්. අපි ඌව බුක් කියලා එකක් පටන් ගන්නවා. මේ වෙනකොට පොත් 19ක් පෙර පාසල් අංශේ ලියලා තියෙනවා. අපි මුළු ලංකාවේම ඇකඩමික් පොත් අලෙවි කරලා හොඳ ප්‍රමිතිගත පොත් දීලා අපේ නිලධාරීන්ගේ සුබ සාධනය අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ තමයි හොඳම සුබ සාධනය තියෙන කරගන්න. මේ වගේ සුබ සාධනයකට අපි ඌව පළාත ගේනවා අපිට ගේන්න පුළුවන්. ඉතින් මේ කණ්ඩායම ඇත්තටම අද උදේ මම ඔෆිස් එකට එනකොට මුළු ඔෆිස් එකේම කට්ටිය ඇවිල්ලා මුළු ඔක්කොමලා යන්නේ 100 ගාණක් ඇවිල්ලා ආශිර්වාද කරලා ගියා. මං හිතන්නේ රාජ්‍ය සේවකයෙකුට ඒ දේවල් තමයි මං හිතන්නේ අපිට ඉතුරු වෙන්නේ. ඉතින් අද දවසේ විශ්මිත පුතාට මේ පොත පිළිගන්නන්නේ විශ්මිත පුතා ගැන ලියන්නේ යාට පළවෙනි පිළිගන්නන්නේ වෙන දෙයකට නෙවෙයි. විශ්මිත පුතාට පල්ලෙහාට බහින්න බෑ දශමයක්වත් ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. විශ්මිත පුතා මට නිතරම කතා කරනවා ඊයේ රෑ 12ට විතර සාරියක් අරගෙන එනවා මාව බලන්න. මම ඕගොල්ලන්ට කියන්නේ ලව් ඇන් කියා තුල ආදරය සහ රැක බලා ගැනීම තුල ඌව පළාත ඔසවා තියන්න පුළුවන්. මම අවසාන කරුණ කියන්න මම වැඩ කරන එකේ කලාව වෙන්නේ කරුණු තුනයි. හරි සරලයි. අයන්න ආයන්න ඇයන්න. අයන්න කියන්නේ අසීමාන්තික අධීක්ෂණය. මම ඉන් ඩීටේල් බලනවා. අසීමාන්තික අධීක්ෂණය සහ අවධානය. ඇයන්න කියන්නේ අසීමාන්තික ඇගයීම. මගේ කණ්ඩායම පුළුවන් හැම වෙලාවකම අපි ඇගයීමට ලක් කරනවා. අයන්න ආයන්න කියන්නේ අමතක වුණා අසීමාන්තික ආදරය සහ සෙනෙහස. මම මගේ කණ්ඩායමට මගේ දරුවන්ට තරම් මම ආදරේ. ඒගොල්ලෝ එක දන්නවා. ඇත්තටම මේ ප්‍රධාන ලේකම් විදිහට නෙමෙයි මම මේ කතා කරන්නේ. අනිෂා ගෝකුල ප්‍රනාන්දු විදිහට. ඒක නිසා මමත් සංවේදී වෙනවා. මමත් කාන්තාවක්. හැබැයි අපි මේ පොතේ එලි දක්වලා අපි කරේ. මේක මගේ තනි වැඩක් නෙමෙයි. අපි එකතු වෙලා කළේ. ගරු අමාත්‍යතුමනි අපේ ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේලාගේ අනුශාසනාව මඟ පෙන්වීම ආශිර්වාදය අපිට හැම වෙලේම අවශ්‍ය වෙන අපේ සුමේදා ආමඳුර මං හිතන්නේ සති දෙකකට සැරයක් හරි ඇවිල්ලා බලලා කතා කරලා යනවා. කලාකරුවන් සියලුම දෙනාට කියන්නේ අපි එකතු වෙලා ඌව පළාත ගොඩනගමු. මේ පොත මගේ පොතක් වුණාට මේක ඌව පළාතේ හැරවුම් ලක්ෂයක්. ඔබ තවමත් ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කර නොමැති නම් අදම ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කරන්න. නවතම තොරතුරු එසැනින් දැනගන්න. ඌව නිවුස් ක්ලබ් නිවුස්